හායි යාළුවනේ අපි අද කොහෙද යන්නේ? අපි අද ඉස්සෙල්ලාම යන්නේ ගෝල්ඩ් පේස්. ගෝල්ඩ් පේස් ඉස්රායලේ පෝස්ට් සිටි එකට ගිහිල්ලා ගෝල්ඩ් පේස් එකට යනවා. ඊට පස්සේ එන ගමන් ආයි නෙළුම් කුරුණේ වන් ගෝල්ඩ් පේස් යන්න තියෙනවා. ඒ ඔක්කොගෙම යනවා. දැන් මේ ඉන්නේ පෝස්ට් සිටි එක ඇතුලේ. හරිද? පෝස්ට් සිටි අර එහා පැත්තේ පේන්නේ ගෝල්ඩ් පේස් එක. දැන් ඉතින් ෆොටෝ එකක් ගන්න කියලා ඉතින් වටේ කරකිනවා. නේ? ඔව්. අර පේන්නේ නෙළුම් කුරුණ. පේනවද ඈතට? කොච්චර දුරට අරන් තියෙනවද? මම ඉතින් ආවා ගෝල්ඩ් පේස් එකට. අතරම ගියොත් ඒ දවසේ හරි අවුවයි. ඉන්න පිච්චි යනවා ඉතින්. මම කොහොමද ලස්සන කියලා එයා තියෙන්නේ පෝස්ට් සිටි එක. මම ඉතින් වඩයක් කන්න ආවා. ස්තු වඩේ. කනද? මනදි වැඩිපුර ආසාවක් නෑ. ඒ වගේ කනවා චුට්ටක්. සෙඩි. මන්න වට ආසයි. කොහොමද රස කනකොට? කන්නේ නේ රස නැත්තම්? ඉස්සු නෙවෙයිනේ වඩේකනේ ඒ නිසා චුට්ටක් කෑවා. අය ඇත්තම කිව්වොත් මට ඉස්සු වඩේ කන්න බෑ. මන්න හරි ආසයි ඉස්සු වඩේ. ඕන දැන් ආවා පෙරේ. වන් ගෝල්ඩ් පේස් එක ඇතුලේ ඉන්නේ. ගෝල්ඩ් පේස් එකට. මොකද shopping mall එක ඇතුලේ ඉන්නේ. පොඩ්ඩක් මාන්සි ඉන්න පොඩ වඩලා හිටියා. අවුවිනේ ඇවිද්දි. එහෙම පොඩ්ඩක් AC එකට වෙන්න කියලා ආව පොඩ්ඩක්. ඒක ඇතුලෙන් ඇත්තරම අස්තනස් නේ. අන්න කොහේ කෝච්චියක් තියෙනවා. මේකෙන් යන්න පුළුවන් මේක වටේම යන්න පුළුවන්. වට නම් පදින්න බෑ පොඩි අයට තමයි ඉතින්. නෑ මම දැක්කෝ ඒක ලොකු කට්ටියක් යනවා. යනවනේ. යනවා. ඒ පොඩි කට්ටියද ඉන්නේ? නෑ ලොකු අයත් ඉන්නවා. නෑ පොඩි අය. මේ ලොකු කෙනෙක් ඉන්නවා. මොනින් අපි කෙනාට කියන්න හිතිලානේ. ඒකට අපි ගියේ නෑ. ගියේ නෑ. ඒක වෙලාවක් තිබ්බේ නෑ. ඊට පස්සේ ඇවිදගෙන යනකොට අපි යනවා මොකද්ද මේ ගේම් ප්ලේ එකක්. මේක නම් අපිට නම් බැරි වුණා. මම ඉතින් ෆොටෝ එකක් ගන්න කියලා ආවා. යා යන ලස්සන. ඔන්න අපි එළියට යන්නයි හදන්නේ. වන් ගෝල්ඩ් පේස් එකෙන් එළියට යන්න ආවා. ඊට පස්සේ උතන පොඩ්ඩක් නැවතිලා ෆොටෝ එකක් ගන්න කියලා යදුවේ. ෆොටෝ එකක් ගහුවනේ. ගහුවනේ. මෙතන ගහනවනේ ෆොටෝ එකක් කට්ටිය ෆොටෝ ගන්නවා. ඊට පස්සේ අපි ගියා. ඔන්න ඉතින් ඔයාලට ෆොටෝ එකක් ගන්න හිතුණා දැන් ගන්නවා ෆොටෝ එක. ඊට පස්සේ ටුක් ටුක් එකේ අපි යනවා නෙළුම් කුරුණ බලන්න. ටිකක් දුරයි ටුක් ටුක් එකක් දාගෙන යනවා. කොහමද? මතකද එතන? අරගලේ දවස්වල ටිකක් කියලා යනවා ඉතින්. වටපිට බල ඔන්න අපි ආවා කොළඹ නෙළුම් කුරුණ. වාකින් පාරද ගියේ. පළවෙනි පාරේ. ලයිට් දාලා. මේවට දාලා ලයිට් දාලාද? ඕනනම් ගිහිල්ලා තියෙනවා කලින්. අපි ඊට පස්සේ එතන ෆොටෝ එකක් ගහලා වීඩියෝ පාරක් දාලා ඇතුළට යනවා. නෑ ඒත් අපි ටිකක් කළානේ. එලකලා ඉඳලා ඇතුළට යනවා ඉතින්. ටිකට් ගන්නත් ඕනේ. කට්ටිය ෆොටෝ ගන්න අපි ඉතින් එයාලා ෆොටෝ ගන්නකම් බලන්න. ඔන්න ආවා. ඇතුළට. අපි අර කියන්නේ තාම ඇතුළට නෑ. ඇතුළට කියන්නේ අර වතුර මල ගාවින් ෆොටෝ එකක් ගන්නවා වතුර මල.
ටික ටික හවස් වෙනවා. නෙළුම් කුරුල්ලේ ලයිට් දාලා. ඔන්න අපි දැන් නෙළුම් කුරුල්ලේ උඩ ඉන්නේ. උඩට ආවට පස්සේ වටේ ටිකක් රැ වුණා හවස් වුණා. ලොකුවට පේන්නේ නැහැ. ලයිට් විතරයි පේන්නේ. පොඩ්ඩක් අඳුරුයි. ලයිට් දාලා එහෙම තියෙන්නේ. රැ වෙලානේ. උදේ ඉඳන් ඇවිද්දා. අන්තිමට ආව නෙළුම් කුරුල්ලට. කොහොමද ලස්සන වටපිටාව. ආර මේකක් තියෙන්නේ ටික. කොළඹ අවට. අන්න අපි දැන් ඊට වෙන්නයි හදන්නේ. ඔයකනේ. ෆොටෝ ගන්නත් පුළුවන් එතන. ඇතුළේ. ඇතුළේ. පල්ලෙහාට එන දැන්. ඊට පස්සේ එතනින් එළියට ඇවිල්ලා නැතනත් ෆොටෝ එකක් ගහන්නයි හදන්නේ. ඊට පස්සේ ආපහු එළියට ඇවිල්ලා මොනවද පොඩි අපි බිව්වා ගස්ලබු ජූස් එකක් බොන්නයි ආවේ. ඒක දීලා ඊට පස්සේ ඔන්න අපි යන්න වෙලේස්තිය. නෙළුම් කුරුල්ල කොහොමද රැට ලස්සනයි නේද? අපි යනවා එහෙනම් බයි බයි.